ආයුබෝවන් දුවේ පුතේ. අද අපි ආවේ අපේ ලස්සන ගෙවත්තේ ඉන්න යාළුවෝ ගැන බලන්න. ඔයාලා දන්නවාද මේ සත්තු ජීවත් වෙන්නේ කොහේද? ඒ වගේම ඒ අය කන්නේ මොනවාද කියලා? අපි බලමුද? පූසා. අපේ නිවෙස්වලම තමයි ජීවත් වෙන්නේ. එයා හරිම කැමති මාළු, මස්, කිරි සහ බත් කන්න. බල්ලා අපේ නිවෙස්වල එයාටම වෙන්වුණු කූඩුවල ඉන්නවා. බල්ලාත් මස්, බත් වගේම අපි දෙන විවිධ ආහාර කන්න කැමති. ගෙවත්තේ ඉගිලෙන යාළුවෝ. ගිරවා. ගස්වල තියෙන බෙනවල තමයි වාසය කරන්නේ. ගිරවාගේ ප්‍රියතම කෑම පළතුරු, ඇට වර්ග සහ මල් පැණි. සමනලයා. ගස්කොළ අතර ජීවත් වෙන සමනලයා මල්වල තියෙන පැණි බීලා තමයි බඩ පුරවා ගන්නේ. කුඩා කෘමි සතුන්. කූඹියා. පස් යට හෝ ගස්මතු පිට හදන තුම්බස්වල ඉන්නේ. පැණි රස දේ සහ අපි ඉතුරු වෙන ආහාර කැබලි කූඹි ආහාරයට ගන්නවා. මකුළුවා. තමන්ම වියන ලද දැලක තමයි ඉන්නේ. ඒ දැලට හසු වෙන කුඩා කෘමීන් මකුළුවාගේ ආහාරය වෙනවා. ජලයේ සහ තෙත් බිමේ වසන්නෝ. මාළුවා. ජලයේ වැව්, ගංගා හෝ ටැංකිවල වාසය කරනවා. ජලජ පැලාටි සහ කුඩා පණුවන් මාළුවාගේ ප්‍රධාන ආහාරයයි. ගෙම්බා. ජලය ආශ්‍රිතව හෝ තෙත්බිම්වල ජීවත් වෙමින් කුඩා කෘමීන් ආහාරයට ගන්නවා. හාවා. පඳුරු යට හෝ බිම්ගෙවල් වල ඉන්න හාවා කැරට්, තනකොළ සහ විවිධ එළවලු කන්න හරිම දක්ෂයි. දුවේ පුතේ, අද අපේ පාඩම ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා අපි හිතනවා. මේ වගේ තවත් ලස්සන සහ වැදගත් පාඩම් මාලාවන් දිගටම නරඹන්න අපි පදනම YouTube channel එක දැන්ම subscribe කරන්න. ඒ වගේම අලුත්ම වීඩියෝස් දාපු ගමන්ම දැනගන්න bell icon එකත් bell බොත්තමත් ඔබන්න අමතක කරන්න එපා. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් like එකක් දාලා මේ ගැන ඔයාලගේ අදහස් පහලින් comment කරන්න. ඔයාලගේ යාළුවන්ටත් මේ පාඩම ඉගෙන ගන්න මේ වීඩියෝ එක දැන්ම share කරන්න. නැවතත් මේ වගේම ලස්සන පාඩමකින් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්. හිතවත් දෙමාපියනි, ආදරණීය දූ දරුවනි. 2026 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුකූලව දරුවන් හරිම ආසාවෙන් වැඩ කරන අපේ අලුත්ම වැඩපොත් පෙළ දැන් ඔබ අතට. පුංචි දූලා පුතාලට තවත් විශේෂ ආරංචියක් තියෙනවා. ඔබේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් සහ දෙමළ මාධ්‍යයෙන් ඉගෙන ගන්න ආදරණීය යහළුවන්ටත් දැන් මේ පොත් පෙළම ලබා ගන්න පුළුවන් කියලා ඒ අයටත් කියන්න අමතක කරන්න එපා. දිවයින පුරා සියලුම පොත්හල් වලින් දැන් විමසන්න. පදනම ප්‍රකාශන. දරු පරපුරේ නැන පදනම. විශිෂ්ට සාමාර්ථ උදෙසාම වෙහෙසෙන සිසුන් සඳහා පදනම ප්‍රකාශන.